Sakura Cooking YouTube channel එකට ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට අරන් ආවේ පිටි කිරි, fresh milk, tin කිරි මේ කිසි දෙයක් එකතු කරගන්නේ නැතුව ඉතාමත් රසට හදාගන්න පුළුවන් jelly yogurt pudding එකක්. මේ jelly yogurt pudding එක විනාඩි 5ක් වගේ කාලයකින් හදාගන්න පුළුවන් ඉතාමත් පහසු රෙසිපි එකක්. ඉතින් අපි බලමු මේ රසමරස jelly yogurt pudding එක හදාගන්නේ කොහොමද? ඒකට අවශ්‍ය වෙන දේවල් මොනවද කියලා. මුලින්ම අපි අරගෙන තියෙන්නේ ග්‍රෑම් 100 jelly packet එකක්. ඔයාලා කැමති ඕනිම රසයක jelly packet එකක් මේකට භාවිතා කරන්න පුළුවන්. jelly packet එකේ සඳහන් කරලා තියෙන instructions වලට අනුව උණු වතුර මිලිලීටර් 500ක් එකතු කරලා මේ jelly packet එක මම දැන් හොඳින් දිය කරගන්නවා. jelly එක හොඳට නිවුනට පස්සේ ෆ්‍රිජ් එකේ සාමාන්‍ය කොටසේ ටික වෙලාවක් තියලා හොඳට සෙට් වෙන්න දෙනවා. මේ බලන්න හරියටම පැයකට පස්සේ අපේ jelly එක හොඳටම සෙට් වෙලා තියෙනවා. ඒ නිසා මේ jelly එක මම දැන් අරගෙන මෙන්න මේ වගේ බ්ලෙන්ඩර් ජාර් එකකට දාගන්නවා. මේ jelly ටික ඔක්කොම අපි බ්ලෙන්ඩර් ජාර් එකට දාගන්න ඕනි. ඊළඟට අපි අරගෙන තියෙනවා යෝගට් කප් දෙකක්. ඒ කප් දෙකත් මෙන්න මේ බ්ලෙන්ඩර් ජාර් එකටම මම එකතු කරගන්නවා. මේ මිශ්‍රණය ක්‍රීම් එකක් වගේ වෙනකම්ම හොඳට බ්ලෙන්ඩ් කරගන්න. මේ විදිහට එකතු කරගත්ත jelly ටික සහ යෝගට් ටික විනාඩි 2ක් විතර හොඳට බ්ලෙන්ඩ් කරගන්න ඕනි. ඔයාලට පේනවද මෙන්න මේ වගේ පෙන ඇවිත් මෘදු මිශ්‍රණයක් විදියට මේක තියෙන්න ඕනි. දැන් අපි මේ මිශ්‍රණය වීදුරු ග්ලාස් වලට හැමින් දාගන්නවා. ඔයාලට කැමති ඕනිම භාජනයකට මේ මිශ්‍රණය දාගන්න පුළුවන්. ඊළඟට මේ භාජන හොඳින් කවර් කරලා ෆ්‍රිජ් එකේ සාමාන්‍ය කොටසේ පැය 2ක් විතර නැවතත් තියාගන්නවා. මේ බලන්න අපේ jelly pudding එක දැන් හොඳටම සෙට් වෙලා තියෙන්නේ. මේක තවත් ලස්සන කරගන්න මම උඩින් ස්ප්‍රින්කල්ස් ටිකක් දාලා ඩෙකරේට් කරගන්නවා. ඔයාලට ස්ප්‍රින්කල්ස් වෙනුවට කජු හෝ චොකලට් ටිකක් ග්‍රේට් කරලා උඩින් එකතු කරගන්නත් පුළුවන්. ඉතින් මේ විදිහටයි අපි විනාඩි කිහිපයකින් හරිම රස jelly yogurt pudding එකක් හදාගත්තේ. පිටි කිරි, fresh milk, tin කිරි කිසි දෙයක් නැතුව ඉතාමත් පහසුවෙන් හදාගන්න පුළුවන් රෙසිපි එකක් තමයි මේක. ඔයාලත් මේ රසම රස jelly yogurt pudding එක හදලා බලන්න. ඉතින් ඔයාලා මේ රෙසිපි එකට කැමති නම් like කරන්න, කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ෂෙයා කරලා Sakura Cooking YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. bell icon එක click කරලා අපේ අලුත් recipes හැම එකක්ම මුලින්ම බලන්නත් පුළුවන්. එහෙනම් ඊළඟ recipe එකකින් නැවතත් හමු වෙමු.